ආදරණීය ඔයාලා හැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ගොඩ දෙනෙක් අහලා තිබුණු ප්‍රශ්නයක් තමයි බොකාෂි එක අපි පාවිච්චි කරද්දී, කියන්නේ අපි කුණු දාලා වහලා තියලා ආපහු ඕපන් කරද්දී මේකේ තියෙන තත්ත්වය මොකද්ද කියලා. ඒක ඇතුළේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. පණුව නැහැ, ගඳ නැහැ, මේකේ තියෙන කුණු ටික නරක් වෙලා නැහැ. මෙන්න මේ විදිහට ඒක අපිට බලා ගන්න පුළුවන්. මම ගෙදර එකතු වෙන කුණු ටික මෙන්න මේ වගේ මූඩිය වහන්න පුළුවන් වාජනවල තමයි එකතු කරන්නේ. මොකද නැත්නම් මැස්සෝ වෙලා බිත්තර දානවා, සත්තු යනවා. ඒ නිසා මම මෙන්න මේ වගේ මූඩිය වහන්න පුළුවන් වාජනවල විතරයි මේ කුණු ටික එකතු කරලා තියන්නේ. මේ බොකාෂි බින් එකට කොහොමද නිවැරදිව කුණු ටික එකතු කරන්න කියලා පියවරෙන් පියවර මම ඔයගලන්ට පැහැදිලි කිරීමක් එක්ක වීඩියෝ එකක් කරලා තියෙනවා කලින්. ඒක link එක මම පහලින් දාලා තියන්නම්. බලපු නැති කෙනෙක් ඉන්නවා නම් ඒක බලන්න. තව කිහිප දෙනෙක් අහලා තිබුණා මේ බොකාෂි බින් එකෙන් කොහොමද දියර පොහොර ගන්න කියලා. මම නම් මේක සාමාන්‍යයෙන් කරන්නේ මං කුණු දාන්න ගන්නවනේ බින් එක. ඒ ගත්තට පස්සේ කුණු ටික ඔක්කොම දාලා ඉවර වෙලා ලිඩ් එකත් හොඳ තදින් වහලා ඊට පස්සේ තමයි මේකේ තියෙන දියර පොහොර එළියට ගැනීම කරන්නේ. මම මේක සතියට දෙපාරක් වගේ කරනවා. මේ වෙලාවටම විතරක් නෙමෙයි ඔයගලන්ට ඕන වෙලාවක මේකෙන් කොම්පෝස්ට් දියරේ ගන්න පුළුවන්. හැබැයි සතියට දෙපාරක් අනිවාර්යයෙන්ම කොම්පෝස්ට් දියරේ ඉවතට ගන්න ඕනේ. මේ කොම්පෝස්ට් දියරය සිය ගුණයකින් තනුක කරන්න පුළුවන්. මේක ගෘහස්ත ශාක වගේම එලිමහන් ශාක වලටත් හොඳ පොහොරක් විදිහට යොදන්න පුළුවන්. මම නම් ඇත්තටම පළතුරු පැල වලට තමයි මේ පොහොර යෙදුවේ. ඇත්තටම මට හිතෙනවා ඒක හොඳ පොහොරක් කියලා. මේක පොහොරක් විදිහට යොදා ගන්න නැත්නම් මේක කාණු පද්ධතියකට හරි සෙප්ටික් පද්ධතියකට හරි කෙලින්ම අයින් කරලා දාන්නත් පුළුවන්. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙන්නම්. මගේ channel එක subscribe කරලා තියාගන්න.